ස්ටැටිස්ටික්ස් වලට කියනවා සයන්ස් of uncertainty කියලා. ඉතින් මේකෙන් සර්ටේනිටි එක ගැන 100% නිවැරදිව කියනවා. නැත්නම් 100% ඇත්ත. 100% නිවැරදි රිසල්ට් එකක් ස්ටැටිස්ටික්ස් එකෙන් ගත්ත හැකි. ඉතින් මේකට හිතන්න ඔයාගේ එක ෆොටෝ එකකින් මුළු ජීවිතය පිළිබඳව කවුරු හරි කියනවා කියලා. ඔයාගේ කැරක්ටරිස්ටික්ස් හරි ඔයා කැමති දේවල් මොනවාද ඔයා අකමැති දේවල් මොනවාද ඔයා මොන වගේ පුද්ගලයෙක්ද ඔයා මොන වගේ දේවල් කරන කෙනෙක්ද හරි මේ හැම දෙයක්ම එක ෆොටෝ එකකින් කවුරු හරි කියනවා කියලා හිතන්න. ඉතින් ඔයගොල්ලෝ හිතනවාද එහෙම එක ෆොටෝ එකකින් ඔයා ගැන කියන විස්තර 100%ක් නිවැරදි 100%ක් ඔයාගේ ලයිෆ් එක ගැන හරිම ස්ටේට්මන්ට්ස් කියලා. එහෙම එක ෆොටෝ එකකින් නෙමෙයි. හැම මාසෙම ඔයාගේ එක ෆොටෝ එක ගානේ කවුරු හරි අරගන්න. එතකොට අවුරුද්දකට ෆොටෝස් 12ක් තියෙනවා. ඉතින් එතකොට මෙහෙම අවුරුද්දකට ෆොටෝස් 12ක් හැම මාසෙකම එක ගානේ අරගෙන ඔයා ගැන මොන හරි ඩිසිෂන් එකක් එයා ගන්නවා කියලා. ඔයා මොන වගේ කෙනෙක්ද ඔයාගේ කැරක්ටරිස්ටික්ස් හැම දෙයක් ගැනම එයා මේ 12න් කියනවා කියලා හිතන්න. එහෙමත් නැත්නම් ආයෙ හිතන්න මෙයා හැම පැයකට වතාවක් ඔයාගෙන් ෆොටෝස් ගන්න. හැම පැයකට වතාවක්ම හැම දවසම ඔය විදිහට මෙයා මුළු අවුරුද්දක් පුරාවටම ඔය වැඩේ කරනවා. ඊට පස්සේ ආයි මෙයා මේ ෆොටෝස් ප්‍රමාණය ඔයා ගැන ස්ටේට්මන්ට්ස් ටිකක් කියනවා. ඔයා මොන වගේ පුද්ගලයෙක්ද? ඔයාගේ කැරක්ටරිස්ටික්ස් පිළිබඳ එයා ස්ටේට්මන්ට්ස් ටිකක් දෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ඔයාගෙන් ගත්තු ෆොටෝස් ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාගේ ලයිෆ් එක පිළිබඳ කවුරු හරි කියන දේවල් ඔයාගේ ඇත්ත ජීවිතයත් එක්ක ළඟින් යනවා. හරි එක ෆොටෝ එකකින් කියනවට වඩා හැම පැයකට වතාවක්ම ඔයාගේ ෆොටෝස් අරගෙන ඒ ෆොටෝස් ගොන්නෙන් කියන ඒවා අර ඔයාගේ ඇත්ත ජීවිතයේ දේවල් එක්ක ළඟින් යනවා වෙන්න පුළුවන්. හරි හැබැයි ඒකෙන් කියන්නේ 100%ක් ඔයාගේ ඇත්ත ජීවිතය පිළිබඳ ස්ටේට්මන්ට්ස් කාටවත් කියන්න පුළුවන් කියලා මේ ෆොටෝස් ප්‍රමාණය. ඉතින් මේ වගේ තමයි ස්ටැටිස්ටික්ස්. හරි දේවල් අන්සර්ටයින් විදිහට තියෙද්දි හරි ප්‍රෙඩික්ෂන්ස් කරන්න අමාරු වෙලා තියෙද්දි සාම්පල්ස් අරගෙන ඒ සාම්පල්ස් වලට අනුව මුළු පොපියුලේෂන් එක පිළිබඳව ලොකු ප්‍රමාණයක් පිළිබඳව ඉන්ෆරන්සස් ස්ටැටිස්ටික්ස් වලින් දෙන්න පුළුවන්. හැබැයි ඒ සාම්පල් එක කොච්චරක් ඒ පොපියුලේෂන් එක රිප්‍රසන්ට් කරනවද නැත්නම් ඒ සාම්පල් එක කොච්චරක් ක්වොලිටි ඩේටා දෙනවද ඒ අනුව ඒ ගන්න ප්‍රෙඩික්ෂන්ස් වලට කන්ෆිඩන්ස් එකක් තමයි මේ ස්ටැටිස්ටික්ස් වලින් දෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේකෙන් 100%ක් මේ පොපියුලේෂන් එක පිළිබඳ කියනවා කියලා.